කළු සමනල් පැංචා. ඔන්න ඉතින් ලස්සනට ඉර පායපු දවසක මල් පිරිච්ච මල් වත්තක සමනල් යාළුවෝ 5 දෙනෙක් හිටියා. රතු, කහ, දම්, සුදු සහ කළු පාට මේ සමනල් යාළුවෝ හරිම සතුටින් පියාඹමින් හිටියා. ඔන්න එකපාරටම අහස කළු කරගෙන වහින්න පටන් ගත්තා. අනේ ඉතින් මේ සමනල් යාළුවන්ගේ තට්ටු වැස්සට දෙමුණා. දැන් ඉතින් එයාලට පියාඹ ගන්න විදියකුත් නෑ. වැස්ස ඉවර වෙනකන් මලක් යටට වෙලා ඉන්න හිතාගත්ත සමනල් පැටව් ටික සූරියකාන්ත මල ගාවට ගියා. අනේ ලස්සන සූරියකාන්ත මල. වැස්ස ඉවර වෙනකන් අපිට ඔයාගේ ළඟ නවාතැන් දෙන්න පුළුවන්ද? සමනල් පැටව් ඇහුවා. ඕක සුළු දෙයක් නේ. හැබැයි කැත කළු සමනලයට නම් නවාතැන් දෙන්න බැහැ. සූරියකාන්ත මල කිව්වා. ඔන්න ඉතින් සමනල් යාළුවෝ ලිලී මල ළඟට ගිහින් මෙහෙම ඇහුවා. අනේ ලිලී මල, මේ බලන්න අපිව හොඳටම තෙමිලා. අපිට වැස්ස ඉවර වෙනකන් ඔයාගේ යටින් ඉන්න දෙන්න පුළුවන්ද? හා මම කැමතියි. හැබැයි කළු සමනලයට නම් බැහැ. එයා නිසා මගේ ඇඟෙත් කළු ගෑවෙයි. ආඩම්බරකාර ලිලී මල එහෙම කිව්වා. මේක අහපු සමනල් පැංචාන්ට ගොඩාක් දුක හිතුණා. අනේ ඉතින් සමනල් පැංචෝ ඊළඟට වද මලෙන් නවාතැන් ඉල්ලුවා. කළු පාට සමනලයා හැර අනික් 4 දෙනාට ඉන්න පුළුවන්. මම කළු පාටට කැමති නැහැ. වද මලත් කිව්වා. අනේ ඉතින් ඊට පස්සේ කළු සමනල් පැංචා හරිම දුකෙන් මෙහෙම කිව්වා. මං නිසා ඔයාලත් වැස්සට දෙමෙනවා. ඔයාලා මලක් යටින් ඉන්න. මං කොහෙට හරි වෙලා වැස්ස ඉවර වෙනකන් ඉන්නම්. ඒත් අනික් සමනල් යාළුවෝ කළු සමනල් පැංචාව දාලා ගියේ නැහැ. අන්තිමට සමනල් යාළුවෝ 5 දෙනාම වැස්ස පායනකන් කොළයක් යටට වෙලා ඉන්න තීරණය කළා. මේ සේරම බලාගෙන හිටපු ඉරමාමට ගොඩාක් දුක හිතුණා. ඉතින් එයා කළු වලාකුළු ටික පන්නලා දාලා ඉක්මනට එයාගේ ඉරේලිය මල් වත්තට වැටෙන්න සැලසුවා. වැස්ස නතර වුණා. සමනල් යාළුවන්ගේ තටු ඉක්මනට වේලුණා. සමනල් යාළුවෝ වෙනද වගේම මල් වත්ත පුරාම පියාඹලා සතුටින් හිටියා. ඉරාවුව දරා ගන්න බැරි වුණු ආඩම්බරකාර වද මලයි ලිලී මලයි සූරියකාන්ත මලයි ඉරාවුවට පිච්චිලා මැරිලා ගියා. පුංචි ඔයාලත් තවත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න නයිට් සූට් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.